පෙර සංසාර අකුසලයකට කුලප්පුයි කෙල දෙනක් ඇනගෙන ගියා හේමම ඇදගෙන වැටුණා පාරයිනම අර දරපතුරු සිවුරක්කත් ඇගේ නෑ තාම දරපතුරටි ඇඳගෙන හිටි. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඔබ හැම දෙනාටමත් අද මේ උතුම් ධර්මශ්‍රවණයත් ධර්මාවබෝධය පිණිසම නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංහතුනේ ඔබට මතක ඇති පසුගිය ධර්මදේශනා කීපේම අපි සාකච්ඡා කරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරු කරගෙන සම්මාදිට්ඨිය ඇති කරගන්න ආකාර එකින් එක විස්තර කරමින් ටිකක් ගැඹුරු ගහම්බීර දේශනාවක් තමයි අපි පසුගිය ධර්මදේශනාවලදි සිදු කරන්නට යෙදුනේ. අද චුට්ටක් වෙනස් විදිහේ ධර්මදේශනාවක් සිදු කරන. පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ සිටිද්දී ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා ආනන්දය චෛත්‍ය හදල වන්දනා කර යුතු පුද්ගලයෝ 4 දෙනෙක් ලෝකෙ ඉන්නවා. තූපාර පුද්ගලයා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් චෛත්‍ය හදල වන්දනා කරන්න සුදුසුයි. මහරහතන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍ය ඉදි කළ වන්දනා කරන්න සුදුසුයි. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍ය ඉදි කළ වන්දනා කරන්න සුදුසුයි. සක්විති රජවරු වෙනුවෙන් චෛත්‍ය ඉදි කළ වන්දනා කරන්න සුදුසුයි කියලා. දැන් අපි මේ ජීවත්වෙන මේ යුගයේ ගත්තොත් මේ වෙනකොට සක්විති රජ කෙනෙක් මේ ළඟ කාලෙකවත් පහළ වෙච්ච කොහෙවත් විස්තරයක් අපි දන්න විස්තර නෑ. සක්විති රජවරු බොහෝ විට පහළ වෙන්නේ දීර්ඝායුෂ ඇති කාලවල. මේ ආසන්න කාලයක පහළ වෙච්ච සක්විති රජ කෙනෙක් ගැන විස්තර නෑ. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ බුද්ධ ශූන්‍ය කාලේ. ඔබ අහල ඇති අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ආසන්න කාලේ පසේ බුදුරු 500 නම ඉසිගිලි පර්වතය ඇසුරු කරගෙන වැඩ සිටිය කතාවන් දහම් ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒවගේමයි ඉසි පතන මිගදාය කියලා නම යෙදුනෙත් ඒ ඉශිවරයන් වහන්සේලා 500 නම උන්වහන්සේලා අහසින් වැඩම කළ නිතර ධර්ම සාකච්ඡා කරපු භූමියක් හැටියට ඉසි පතන කියන නම සඳහන් වෙන. ඊළඟට බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවා. මහා පින්වන්ත කෙනෙක් මවකුසින් ලෝකෙට බිහිවුණා කියලා දැනගත්ත දවසේ මේ ඉශිවරයන් වහන්සේලා අහසට පැනනැගලා තේජෝ කසිනයට සමවැදිලා අහසේ පිරිනිවන් පානවා. උන්වහන්සේලාගේ ශ්‍රී දේහයන් අහසෙම දැවිලා පිරිස්සිලා අලුවත් දැලිවත් දූවිරිවත් ඉතිරි නොවී 13 වහන්සේලා පමණක් පහළට වැටුණ කියන. ඒ නිසා ඉශිවරයන් වහන්සේලාගේ 13 වහන්සේලා පතනය වෙච්ච භූමිය ඉසි පතන කියලා හඳුන්වන. මෙන්න මේ වගේ අර්ථයන් කීපයක් ඉසි පතන කියන වචනයත් එක්ක යෙදිලා තියෙන. පිංහතුනේ අපි මේ ඉන්න කාලේ අපිට වර්තමානය අපිට දකින්න ලැබෙනවා බොහොම පූජනීය චෛත්‍යරාජාණන් වහන්සේලා. මේ චෛත්‍යරාජාණන් වහන්සේලා අද ඉදිවෙන්නේ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන. උන්වහන්සේගේ ශාරීරික 13 වහන්සේලා තැන්පත් කරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බුදු කෙනෙක් පරිහරණය කරපු පාරිභෝගික වස්තුවක් අපි ඒවට ධර්මයේ හඳුන්වන්නේ පාරිභෝගික 13 වහන්සේලා කියලා. බුදුරජාණන් වහන්සේගේ චීවරය අපි කියන්නේ බුදුහාමුදුරන්ගේ සිවුර කියලා කියන්නේ. අපි කියන්නේ චීවර 13 වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ නානකඩේ අපි කියන්නේ දිය සාටක 13 වහන්සේ කියලා.
බුදුරජාණන් වහන්සේ ඉන පැළඳි පටිය අපි කියන්නේ පටි ධාතුන් වහන්සේ හැටියට. බුදුරජාණන් වහන්සේගේ නිසීදනේ එක්ක උන්වහන්සේ වැඩ සිටි ආසනයක් වෙන්න පුළන් මිනි පළඟ බුදු කෙනෙක් පරිහරණය කරපු යමක් පාත්තරයට අපි කැන පාත්‍රා ධාතුන් වහන්සේ. එවැනි බුදු කෙනෙක් පරිහරණය කරපු පූජනීය වස්තුවක් තැම්පත් කළ චෛත්‍යයේදී කරනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා තැම්පත් කරත් උද්දේශික චෛත්‍යයක් බවට පත්වෙනවා. ඒ වෙනුවෙන් ඉදි කරන චෛත්‍යය. එතකොට මේ විදිහට අපි සරණගිය ගෞතම බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන ශාරීරික පාරිභෝගික උද්දේශික මේ ත්‍රිවිධ චෛත්‍ය නිර්මාණය වෙනවා. ඊළඟට මේ යුගයේ තුළ අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා වෙන්න පුළුවන් 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වෙන්න පුළුවන්. රහතන් වහන්සේලා ගත්තොත් ලක්ෂ ගණන් කෝටි ගණන් මේ ලෝකෙ වැඩ ඉඳලා තියෙනවා. ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ මහරහත් ධාතුන් වහන්සේලා තැම්පත් කරලා මේ බුද්ධ ශාසනය තුළ චෛත්‍යයේදි කරන්න පුළුවන්. ඊළඟට මේ තූපාර පුද්ගලයෝ ගැන කතා කරනකොට බුදු පසේ බුදු මහරහත් කියන්නේ නිකෙලෙස් උත්තමයන් වහන්සේලා. හැබැයි සක්විති රජ්ජුරුවෝ කෙලෙස් සහිත කෙනෙක්. ඔබට හිතෙන්න පුළුවන් ඇයි මේ කෙලෙස් සහිත කෙනෙක් වෙනුවෙන් චෛත්‍යයේදි කරවන්න. මේ බුද්ධ ශාසනය තුළ සෝවාන් වෙච්චායට සකදාගාමි අනාගාමි වෙච්ච ශ්‍රාවකයන් වෙනුවෙන් චෛත්‍යයේදි කළ වන්දනා කරන්න කියලා දේශනාවල නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සක්විති රජ්ජුරුව වෙනුවෙන් චෛත්‍යයේදි කළ වන්දනා කරන්න සුදුසුයි කියලා. එතනදී සක්විති රජ්ජුරුව ලෝතුරා බුදු කෙනෙකුත් අතර යම් යම් සමාන ලක්ෂණ තියෙන. එකක් මහා පුරුෂ ලක්ෂණ පැත්තේ. ඔබ දන්නවා බුදු කෙනෙකුගේ බුදු සිරුරේ මහා පුරුෂ ලක්ෂණ 32ක් පිහිටනවා. මේ මහා පුරුෂ ලක්ෂණ ඉබේ පිහිටපු දෙයක් නෙමේ. දීඝනිකායේ ලක්කන සූත්‍රය තුළ සඳහන් වෙනවා උන්වහන්සේ සංසාරේ බොහෝ කාලයක් පාරමී පුරාගෙනන මේ සංසාර ජීවිතවල පුරණ ලද ගුණධර්ම ඒ පුුණ්‍ය ධර්මවල ප්‍රතිඵලයක් හැටියටයි මහා පුරුෂ ලක්ෂණ පිහිටන්. එතකොට බුදු කෙනෙකුට පිහිටන මේ මහා පුරුෂ ලක්ෂණ 32 බුදුරජාණන් වහන්සේගේ කාලේ යම් යම් පුද්ගලයන්ටත් මහා පුරුෂ ලක්ෂණ 1 2 කීපයක් දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 7ක් පිහිටියා. ඒ වගේම භාවරී කියලා ඒ කාලේ හිටපු තාපසයෙක් ගැන සඳහන් වෙනවා. මහා පුරුෂ ලක්ෂණ කීපයක් තිබිච්ච. හැබැයි බුදු කෙනෙකුට තමයි මහා පුරුෂ ලක්ෂණ 32ම පිහිටන්. මේ බුදුරජාණන් වහන්සේ නමකට පිහිටන මහා පුරුෂ ලක්ෂණ 32 ඕන්න රෝම ධාතුන් වහන්සේගේ පමණක් පුංචි වෙනසක් ඇතුව අනෙක් මහා පුරුෂ ලක්ෂණයේ ආකාරයෙන්ම සක්විති රජ වෙන මහා පින්වන්ත කෙනෙක් තුලත් පිහිටනවා. එහෙමනම් අපිට පේනවා මේ සක්විති රජ්ජුරුවෝ කියලා කියන්නේ මහා පින්වන්ත කෙනෙක්. අපේ බෝසතාණන් වහන්සේ මව් කුසින් ඉපදුනාට පස්සේ එදා මාලිගාවේදී සුද්ධෝදන රජ්ජුරුවෝ නම් තබන උත්සවයට මේ අංග ලක්ෂණ ශාස්ත්‍රය පිළිබඳව කෙළ පැමිණි බ්‍රාහ්මණවරු 108 දෙනෙක්. ඒ වෙනකොට දඹදිව හිටපු දක්ෂතම පිරිස මාලිගාවට ගෙන්නලා බෝසත් පුතාගේ එකින් එක මහා පුරුෂ ලක්ෂණ තමයි විමස මේ අය බැලුවේ. බලලා මේ සියලු දෙනාම කොණ්ණඤ්ඤ කියන කෙනා ඇරෙන්න අනෙක් සියලු දෙනාම ඇඟිලි දෙකක් කිස්සුවා. කෝකටත් බේරෙන්න. එක ඇඟිල්ලක් කියන්නේ මේ කෙනා ගිහි ජීවිතේ රැඳුනොත් සක්විති රජ වෙනවා. ගිහි ජීවිතේ අතහැරලා ගියොත් ලෝතුරා බුද්ධත්වයට පත් වෙනවා කියලා ඇඟිලි දෙකක් කිස්සුවා. කොයි පැත්තට හරි. හැබැයි මේ ඕර්ණ රෝම ධාතුන් වහන්සේගේ වෙනස හරියටම වටහාගත්ත අඳුනගත්ත. ඒ වෙනකොට කොණ්ණඤ්ඤ කියන කෙනා බොහොම වයෝවෘද්ධ කෙනෙක් නෙමේ. අර පිරිස අතර හිටිය තරුණම කෙනා කියන. එදා 108 දෙනාගෙන් ඉදිරියේම වාඩි වුණේ දක්ෂතම 8 දෙනා. ඒ 8 දෙනා අතරත් හිටපු ලාබාලම කෙනා තමයි එදා කොණ්ණඤ්ඤ කියන මේ ඊශ්වරයන් වහන්සේ. ඒ වෙනකොට අංග ලක්ෂණ ශාස්ත්‍රයේ පිළිබඳව ඉහළම දැනුමක් තිබුණා. ඒ නිසා හොඳට බැලුවා මේ පුංචි බෝසත් පුතාගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ ස්වභාවය. දක්ෂිනාරුතව කරකැවිලා කෙළවර ඉහළට හිටින විදිහට නතර වෙලා තියෙන. සුදුම සුදු පාටයි. පින්වතුනි
සක්විති රජ කෙනෙක් ගෙනම් වාමාරුතව කරකැවිලා කෙලවර පහලට හිටින විදිහටයි නතරවෙන් රත්තරම් පාටයි කියන. බුදු කෙනෙකුගේ සුදු බුදු රැසක් ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ සුදු පාට බුද්ධ රශ්මියක් විහිදෙනු. මෙන්න මේ වෙනස සක්විති රජ කෙනෙකුත් ලෝතුරා බුද්ධත්වයට පත්වෙන කෙනෙකුත් අතර පිහිටනු. ඊළඟට ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න සූදානන් වෙන වෙලාව. එදා මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී ආනන්ද හාමුදුරුව විමසන වනේ ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මේ වගේ කුඩා නගරයක පිරිනිවන් පාන්න එපා. චම්පා රාජගහ විශාලා මහනුවර විශාල රාජ්‍ය තියෙනවා. ඇයි තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්න මේ වගේ පුංචි නගරයක් තෝරගත්තේ. එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මේ කුසිනාරාව පුංචි නගරයක් කියලා අවමන් කරන්න එපා. මීට පෙර තථාගතයන් වහන්සේ මහා සුදස්සන නමින් සක්විති රජකං කරා කියලා ඒ නගරය ගැන මහා සුදස්සන දේශනාව කරනවා. එතනදි ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහයේ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ කොහොමද? එතරදිත් බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහයේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන විදිහට මයිකිව. එතකොට අපිට පේනවා මහා පුරුෂ ලක්ෂණ 32ක් ඇති සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය වෙන්නෙත් ලෝකයේ යම් ධර්මතාවයක් තුළ. සක්විති රජ කෙනෙක් නම් රත්තරම් පාට රන් සලු 500කින් ඔතලා කපුපුළුම් පටල 500කින් ඔතල රන් දෙනක තැම්පත් කළ සඳුන් චිතකයක් තුළ තමයි ආදාහනය කිරීම සිදුවෙන්. හැබැයි බුද්ධත්වයට පත්වෙලා සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පාන ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ රන් සලු නෙමේ සිවුරු අලුත් සිවුරු 500කිනුත් කපුපුළුම් පටල 500කිනුත් ඔතලා රන් දෙනක තැම්පත් කළ සඳුන් චිතකයක් තුළ ඒ ආකාරයෙන්මයි ආදාහනය කිරීම සිද්ධවෙන්. එතකොට අපිට මේ බුදු කෙනෙකුත් සක්විති රජ කෙනෙකුත් අතර යම් කිසි සමාන ලක්ෂණ කීපයක් ධර්මය යම් යම් තැන්වල මෙහෙම දකින්න ලැබෙනවා. සක්විති රජ්ජුරුවෝ කියන්නේ මහා පින්වන්ත කෙනෙක්. ඒ පින නිසාම සක්විති රජ්ජුරුවන්ට සක්විති රත්න පහළ වෙනවා. සත්ව රත්නයක් පහළ වෙනවා. සක්විති රජ්ජුරුවන්ට අහසින් යන්න පුළුවන් චක්‍ර රත්නයක්, අස්ව රත්නයක්, හස්ති රත්නයක්, ඒ වගේම සිවුරඟ සේනා පිරිවරාගෙන චක්‍ර රත්නය නැගල සක්විති රජ්ජුරුව හිතන දිසාවට අහසින් යනවා කියන. එහෙම යද්දී මේක හරියට නිකන් දෙවියන් දිව්‍යාංගනාව දිව්‍ය පිරිස් පිරිවරාගෙන අහස යනවා වගේ. සක්විති රජ්ජුරුවන්ගේ පුණ්‍ය ශක්තියට සේනාවත් අහසින්ම ඒත් එක්ක හිතන දිසාවට අහසින් එනවා. ඒ හැම රටකම පිරිස සක්විති රජ්ජුරු අහසින් යනකොට පුදුමෙන් පුදුමයට පත්වෙලා තමන්ගේ රාජ්‍ය සක්විති රජ්ජුරුවන්ට පූජ කරනවා. අනේ සක්විති රජතුමනි අපේ රාජ්‍ය ඔබතුමන්ටම භාරගන්න කියලා. සක්විති රජ්ජුරුවෝ හැම රටවැසියකුටම අහසීනං අනුශාසනාවක් කරනවා ප්‍රාණඝාතයෙන් වලකින්, හොරකමෙන් වලකින්, වැරදිකාම සේවනයෙන් වලකින්, බොරුවෙන් වලකින්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වලකින්. ධර්මානුකූලව ජීවත්වෙන සතා සිව්පාවට පවා මෛත්‍රී වඩන්. සක්විති රජ්ජුරුවෝ පංච සීලයේ තුළ ලෝකයේ පාලනය කරන්නේ මේ විදිහට මුළු ලෝකේම සක්විති රජ්ජුරුවන්ට යටත් වෙනවා කියන. හැබැයි යටත් වෙන්නේ බයකට නෙමේ. සක්විති රජ්ජුරුවෝ දඩුමුගුරු අවියාවිද කිසිම ආයුධයක් නෑ. සක්විති රජ්ජුරුව අහසින් ගිහිල්ලා ධර්මයෙන් අනුශාසනා කරලා ගුණයක් තුළ ධර්මයක් තුළ ලෝකෙම සක්විති රජ්ජුරුවන්ගේ අනසක තුළ යටත් වෙලා සක්විති රජ්ජුරුවන්ගේ අනුශාසනාව තුළ පිහිටලා සිල් ගුණ දහම් රකින්න පටන් ගන්න. දැන් ඔබ හිතන්න ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා ලෝක සත්වයන්ට සීල සමාධි ප්‍රඥා දියුණු කරලා විමුක්තියට පත්වෙලා සසර දුකෙන් මිදෙන මාර්ගයේ පෙන්නලා දෙනවා බුදු කෙනෙක්. හැබැයි සක්විති රජ කෙනෙක් ලෝකයාම සිල්වත් කරන. සක්විති රජ්ජුරුවන්ට එතනින් එහා දෙයක් කරන්න පුළුවන්කමක් නෑ. හැබැයි ලෝකයාව සිල්වත් කරවුණු. කිසිම දඩුමුගුරක් අවියාවිදයක් නැතුව අහසින් ගිහිල්ලා ලෝකයට පංච සීලෙන් අනුශාසනා කරන. කෙනෙක්ව සීලේක පිහිටෝනවා කියන්නේ විශාල පිනක්. ඒ නිසා එවැනි ලෝකයටම සීලෙන් අනුශාසනා කර
ධාර්මිෂ්ඨව ලෝකයේ පාලනය කරපු සක්විති රජ්ජුරුව මිය ගියාට පස්සේ රටවැසියන් කෘතගුණ සැලකීමක් හැටියට චෛත්‍ය හදලා වන්දනා කරන්න සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට අපිට පේනවා මෙන්න මේ තූපාර පුද්ගලයෝ සක්විති රජ්ජුරුව වෙනුවෙන් ලෝකෙ මිනිස්සු චෛත්‍යයේදී කරලා වන්දනා කරන්න සුදුසුයි. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පසේ බුදුවරු වෙනුවෙන් මහරහතන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍යයේදී කරන්න සුදුසුයි කියලා. පිංගතුනි මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ ළඟට දෙවනි කෙනා තමයි සාරිපුත්තයන් වහන්සේ. තුන්වෙනි කෙනා මුගලන් මහරහතන් වහන්සේ. තතිය ශ්‍රාවකයා බවට පත් වුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මේ අගසව් දෙනම අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පුරාගෙන ආපු මහා පින්වන්ත අය. අග්‍ර ශ්‍රාවක තනතුරක් ලබන්න අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරන්නට ඕන. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ දේහේ ආදාහන කටයුතු සිදුවෙන්නේ චුන්ද මහරහතන් වහන්සේගේ යටතේ. චුන්ද හාමුදුරුවෝ කියන්නේ සාරිපුත්ත හාමුදුරන්ගේම මල්ලි සොහොයුරා. පවුලේ කීප දෙනෙක් හිටියා. උපවාන ඒ අතර චුන්ද මහරහතන් වහන්සේ, ඊළඟට කදිරවනේ රේවත, චාලා, උපචාලා, සිසූපචාලා, උපසේන. එතකොට මෙන්න මේ කීප දෙනාම පැවිදි වෙලා රහත් වුණා. සාරිපුත්ත හාමුදුරුවෝ අවසානයේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන අවුරුද්දකට පෙරයි අගසව් දෙනම පිරිනිවන් පෑවේ. ඒක ලෝක ධර්මතාවය. හැම බුදු කෙනෙකුටම පෙර අග්‍ර ශ්‍රාවක දෙනම පිරිනිවන් පානවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනා වඩද්දි දැක්කා උන්වහන්සේගේ ආයුෂ ගිවිල අවසానයි. පිරිනිවන් පාන්න දැන් කාලය ලං වෙනවා. ඒ වෙලේ සාරිපුත්ත හාමුදුරුවෝ විමසුවා උන්වහන්සේගේ සහෝදරයෝ සියලු දෙනාම පැවිදි වෙලා රහත් වෙලා, හැබැයි අම්මා තාම මිත්‍යා දෘෂ්ටි මහා බ්‍රහ්ම දෙවියන් අදහාගෙන තාම ඉන්නේ. සාරිපුත්ත හාමුදුරුවොත් පිරිනිවන් පෑවොත් බොහෝ මිනිස්සු නින්දා කරයි දරුවෝ කෝම රහත් වුණා. අම්මා මිත්‍යා දෘෂ්ටියේම ඉඳලා මැරිලා ගියා. මේ අම්මව සම්මාදිට්ඨියට ගන්න උත්සාහයක් ගත්තේ නෑ කියලා. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ කල්පනා කරනවා මම උපන් නිවසට ගමට වැඩම කරලා නිවසට වැඩම කරලා මෑණියන්ටත් ධර්මයේ කියලා දීලා නිවසේ පිරිනිවන් පානවා කියලා. ඒ වෙලාවේ චුන්ද මහරහතන් වහන්සේ ඇතුළු තවත් 500ක් තරම් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මේ ගමනට එකතු වුණා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළ අවසර අරගෙන තමයි තමන්ගේ ගමට පිටත් වෙලා යන්න. එතකොට රජගහ නුවර අද ඔය නාලන්දා විශ්වවිද්‍යාලයේ පිහිටලා තියෙන ඔය භූමිය ආශ්‍රිතව තමයි සාරිපුත්ත හාමුදුරන්ගේ එදා උපන් ගම තිබිලා තියෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා නිවසට වැඩම කරලා මේ පිරිනිවන් පෑම ගැන බොහෝම ලස්සන විස්තර ගොඩක් තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරලා ඒ ධාතුන් වහන්සේලා පාත්‍රයට එකතු කරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චීවරයේ සිවුරු පිරිකර ඊළඟට පෙරහංකඩේ මේ ධාතුන් වහන්සේලා එකතු කරගෙන ධාතු සහිත පාත්තරය අරගෙන ආපහු සැවැත්නුවර ජේතවනාරාමයට චුන්ද මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග වඩිනවා. එහෙම එනකොට ආනන්ද හාමුදුරුවෝ තමයි ඉස්සරලාම එළියේදී මුණ ගැහෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ අහනවා චුන්ද මේ මොනවද ඔය අතේ පාත්තරේ කාගේද? එතකොට කියනවා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. මේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට දිසාවල්වත් වැටහෙන්නේ නැතුව ගියා කියලා. ආනන්ද හාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවෝ ගැන බොහෝම පැහැදීමෙන් ගෞරවයෙන් හිටියේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පාලා. සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පෑවා කියලා මට සිහි වෙනකොට දැනෙනකොට ස්වාමීනි මට දිසාවල්වත් වැටහෙන්නේ නැතුව යනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මේ ආනන්ද හාමුදුරන්ගේ සිහිය උපද්දවන්න බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්දය සාරිපුත්ත පිරිනිවන් පෑවේ ඔබේ සීල සමාධි ප්‍රඥාත් අරගෙනද කියලා ඇහුවා. අනේ නෑ ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ යම් ප්‍රදේශයක යම් තැනක යම් පලාතක වැඩ ඉන්නවා නම් ඒ ප්‍රදේශයේම සංඝයාට මහා අනුග්‍රහයක් කියෝ. ඇයි මේ බුද්ධ ශාසනයේ වැඩ හිටිය ධර්ම සේනාධිපතීන් වහන්සේ
ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රම කෙනා. මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය ඒ විදිහටම පවත්වන්න පුළුවන් භික්‍ෂූන් වහන්සේලා අතර සාරිපුත්තයන් වහන්සේම යග්‍ර. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ගේ උතුම් ධාතුන් වහන්සේලා සහිත පාත්‍රේ තමන්ගේ ශ්‍රී හස්තේ මත තියාගෙන සංඝයා රැස් කරලා සාරිපුත්ත හාමුදුරන්ගේ ගුණ වර්ණනා කරලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සාරිපුත්තයන් වහන්සේ යම් දිසාවක වැඩඉන්නවන. ඒ දිසාව දිහා බුදුරජාණන් වහන්සේට අමුතුවෙන් ඒ සංඝයා ගැන බුදුවැසින් විමසා ඒ අයට අවවාද දිදී ඒ පැත්ත අමුතුවෙන් වෙහෙසිලා බලන්න අවශ්‍ය නෑ කියනවා. ඒ ප්‍රදේශයම සංඝයාට සාරිපුත්තයන් වහන්සේ අනුග්‍රහයක්. පිංහතුනි බුදුරජාණන් වහන්සේ පැවිදි වෙන ස්වාමීන් වහන්සේලාට ඉලක්කයක් හැටියට පෙන්නුවේ මං වගේ වෙන්න කියලා නෙමේ. බුදුරජාණන් වහන්සේ ඉලක්කයක් පෙන්නුවේ මහණෙනි නුඹලා මේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න කියලා. පැවිදි වෙච්ච භික්ෂුණීන්ට ඉලක්කයක් පෙන්නවා කේමා උප්පලවන්නා වගේ වෙන්න. ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ඉලක්කයක් පෙන්නුවේ චිත්ත ගෘහපති හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ වෙන්න. උපාසිකාවන්ට ඉලක්කයක් පෙන්නුවේ කුජ්ජුත්තරා වගේ වෙන්න. වේලු කණ්ටකී නන්දමාතා වගේ වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ඉලක්කයක් පෙන්නු. එතකොට බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ගේ ගුණ වර්ණනා කරලා පිරිසට කියනවා මහණෙනි මේ සාරිපුත්තයන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍ය ඉදි කරවන්න කියෝ. දෙව්මිනිස් ලෝකයාට වන්දනා කළ පින් රැස් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දිමයි බොහෝ භික්‍ෂූන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මහරහතන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍යය දියුණේ. මොකද බොහෝ පිරිසක් දැන් සමහරු හිතනවා ඕවා මේ පස්සේ හදාගත්ත ඒවා වඳින් ඒ කාලෙ බුදු හාමුදුරුව අනුමත කරලා නෑ. එතකොට මේ වගේ පණ්ඩිත අදහස් ධර්මය නැති අදහස් සමාජගත කරන්න ඇතැම් අය උත්සාහ කරන. පිංහතුනි ඔබ අහල ඇති බාහිය දාරුචීරිය දරපතුර ටිකක් ඇඳගෙන තමයි බුදුරජාණන් වහන්සේ හොයාගෙන පිස්සෙක් වගේ දුවගෙනාවේ බාහිය බොහෝ දුරක් ගෙවාගෙන. හැබැයි බාහිය පෙර සසරේ බොහෝ කල් පින්කරගෙන ආපු කෙනෙක් කල්ප ලක්ෂයක් පාරමීපුරලා තියෙන. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති කෙටියෙන් වදාළ ධර්මය ඉක්මනින්ම අවබෝධ කරගත් භික්‍ෂූන් වහන්සේලා අතරින් බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ තමයි අග්‍රස්ථානය ලැබුයි. එදා බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් පහළ වෙලා අන්න සැවැත්නුවර වැඩඉන්නවා කියලා දේවතාවෙන්ගෙන් තමයි දැනගත්තේ. ඒ දේවතාවත් පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ එකට භාවනා කරලා දෙව්ලොවයි අනාගාමී වෙලා සුද්ධාවාස බඹලව ඉපදිච්ච කල්්‍යාන මිත්‍රේ. බැලුව කෝ අපේ යාළුව එකට භාවනා කරපු අය. එක්කෙනෙක් රහත් වුණ. අනික් කෙන අනාගාමි වෙලා සුද්ධාවාස බඹලව ඉපදුනා. ගලක් මුදුනට නැගලා දිවි දෙවනි කොට භාවනා කරලා මැරුණත් කමක් නෑ කියලා භාවනා කරපු අයගෙන් අනිත් අය ආහාර නැතුව මාර්ග ඵලයක් ලබාගන්න නැතු අර ගල මතම අපවත් වෙලා හැබැයි භාවනා කරපු පිනෙන් දෙව්ලොව ඉපදුන. අන්නේ අයගෙන් කෙනෙක් තමයි බාහිය. අර දේවතාව තමයි පෙනීඉඳල මඟ පෙන්වේ බාහිය ඔබ මේ මහා වනාන්තරයට වෙලා දරපතුරු ඇඳගෙන ඔබ රහත් නොවී ඔබ රහත් වනා කියලා දෘෂ්ටියකට ඇවිල්ල මිනිස්සු රවට්ටන්න එපා. ඔබ රහතන් වහන්සේ නමක් නෙමෙයි. ඔබ රහත් වෙන මාර්ගයක්කත් දන්න කෙනෙක් නෙමේ. එතකොට බාහියට පින තිබුණා. පෙර සසර පින තිබිච්ච නිසා නිහතමානීකම තිබිච්ච නිසා බාහි අහනවා අනි ඒ රහතන් වහන්සේලා එහෙනම් ලෝකෙ දැන් වැඩඉන්නවාද. ඒ රහත් වෙන මාර්ගයේ දේශනා කරන උත්තමය ලෝකෙ වැඩඉන්නවා අනේ මට පෙන්න්න කියෝ. දේවතාව කියනවා මෙන්න මේ පැත්තිෙන් යන්න බොහෝ දුරක් යනකොට සැවැත්නුවර කියලා විශාල නගරයක් තියෙන. ඔය නගරේ ජේත වනය කියලා පුුණ්‍ය භූමියක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ලෝකෙ වැඩඉන්නවා. රහතන් වහන්සේලා වැඩඉන්නවා. ඔබ හොයාගෙන යන්න කීවා මග පෙන්නවා අතුරු දහන් වුණා. ඔන්න ඔය පණවිඩේ කන වැටුනට පස්සේ තමයි බාහිය දුවගෙන බොහෝ දුරක් දුවගෙන සැවැත්නුවරටෙන්. එදා මහා පාරිදිම දනගහගෙන බුදුරජාණන් වහන්සේට අනේ ස්වාමීනි මට කෙටියෙන් හරි බණටිකක් කියන්න කිය. මොකද බාහියට පෙර සංසාර අකුසල විපාකයක් පස්සෙන් ආව. වෛර බැඳගත්ත යක්ෂණයක් පලිගන්නාව කියලා අටුවාව සඳහන් වෙන. බුදුරජාණන් වහන්සේ දැක්ක මේක බාහිය පෙර සසරි කරපු කර්ම විපාකයක්. හැබැයි ඒ අකුසල් නවත්තන්න බුදුරජාණන් වහන්සේ ගිය නෑ.
බුදුරජාණන් වහන්සේ බැලුවේ බාහියට ඒ කර්ම විපාක දෙන්න පෙර නිවන් දකින්න පින තියෙනවාද? තියෙනවා. පෙර සසරි බොහෝ පින් කරපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ හකුලවලක් කෙටියෙන් කිව්වා එහෙනම් බාහිය මෙන්න මේ විදිහට විමසන්. දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවිස්සති. විඤ්ඤාණේ විඤ්ඤාණමත්තම් භවිස්සති. බාහිය යමක් දැක්කොත් දැක්කා විතරයි කියලා එතනින්ම අතහරින්න. එහි නිමිති සටහන් කෙලෙස් සහිත නිමිති සටහන් මතක තියාගෙන අකුසල් ඇතිවෙන විදිහට ඒවා සිහි කර කර කෙලෙස් උපද්දව යන්න එපා කිව්. යමක් ඇහුනොත් ඇසීම් මාත්‍රයෙන්ම අතහරින්න. නුවණින් විමසලා අතහරින්න. ඒවැ නිමිති සටහන් මතක තියාගෙන කෙලෙස් උපද්දව ඉන්න එපා. සසර ගමන හැදෙනවා. දැනුනොත් දැනුණා විතරයි. නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. ඒක දැනීම් මාත්‍රයකින්ම අවසන් කරගන්න කියව. ඊළඟට හිතට යමක් හිතුනොත් ඒක සිතුවිල්ලකින් අවසන් කරන්න. එහි නිමිති සටහන් මතක තියාගෙන කෙලෙස් ඇතිවෙන විදිහට ඒවා සිහි කර කර හිටියොත් ඔබට සංසාර ගමනක් හැදෙනවා. බාහිය ඔබ ඔය විදිහට අරමුණු එතනම විදර්ශනා කළ අතහරිනවන. ඔබේ හිත එතන පිහිටන්නේ වෙන තැනක පිහිටන්නෙත් නෑ. ඒ අතර පිහිටන්නෙත් නෑ. ඔබ පිරිනිවන් පානවා කියව. කෙටියෙන් හකුලවල දහම් දෙසුව. බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩිය. බාහිය මහපාර අයින්නෙම දනගහගෙන ඒ ධර්මය විමසනවා. පෙර සංසාර අකුසලයකට කුලප්වෙච්ච එල දෙනක් ඇනගෙන ගියා හේමම ඇදගෙන වැටුණා පාරයිනම අර දරපතුරු සිවුරක්කත් ඇගේ නෑ තාම් දරපතුරටි ඇඳගෙන හිටි. හැබැයි කෙලෙසුන්ගෙන් හිත මිදෙන කොටමයි මේ එල දෙනෑන්නේ. ඒම එතනම පිරිනිවන් පෑව. හැබැයි දැම් මේක අනිත් අය ඇස් දෙකෙන් දැකපු මිනිස්සු. ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානයක් තියෙන රහතන් වහන්සේලාව දකින්න පුළුවන් බුදු කෙනෙක් තමයි බාහිය දාරුචීරය රහත් වනා කෙනෙක දකින්න. සාමාන්‍ය නගර හිටපු මිනිස්සු දකින්නේ අර හිඟන්නෙක් වගේ දරපතුරු ඇඳගත්ත මනුස්සේ කාං බුදුරජාණන් වහන්සේ එක්ක පාරයින කතා කර කර හිටිය. අන්න බුදුරජාණන් වහන්සේ වැඩම කළ ටික වෙලාවකින් අන්න එලදිනක් ඇල්ල ආම් පාරයින මැරිලා. එතකොට ඔන්න ඔයි දේ තමයි මිනිස්සු අතර කටකතාවක් කිය. අන්න අමුතුම මනුස්සේ දරපතුරු ඇඳගත්ත කෙනෙ කාං එල දෙනක් ඇල්ල මැරිල්ලු පාරයින. දැන් ඔය කටකතාව ජේතවනයටත් ආරංචි වුණා. එදා හවස බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වඩිනකොට භික්‍ෂූන් වහන්සේලා මේ ගැන කතාවවෙන්න. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාගෙන් අහනවා මහනෙන තථාගතයන් වහන්සේ වඩිද්දී. කවුරු ගැනද කතා කර කර හිටි. එතකොට භික්‍ෂූන් වහන්සේලා කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ අද උදේ පාන්දර දරපතුරු ඇඳගත්ත. කෙස්ටැවුල් වවාගත් අමුතුම විදිහ කෙනෙ. පුදුම කලබලයකින් බුදුරජාණන් වහන්සේ ඉන්නවාද අනේ බුදු හාමුදුරුව ඉන්නවාද අනේ මට දකින්න ඕන කියලා කලබලෙන් උදේ දුවගෙනාව කියව. තථාගතයන් වහන්සේ පිණ්ඩ පාති වැඩියා කියද්දී ඔහු ආපහු හැල්ල නගරයටම දිව්වා කියව. තථාගතයන් වහන්සේ සමඟ කතා කර කර ඉන්නවත් මිනිස්සු දැකලා තියෙනවා. ස්වාමිනි ආං ඒ කෙනා පාරයින මැරිලා වැටිලා ඉන්නවලු කවුදේ කියලා ඇහුව. එතනදි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනියේ වෙන කවුරුත් නොවේ. මේ බුද්ධ ශාසනයේ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්‍ෂූන් අතර අග්‍රම කෙනා. ඒ තමයි කීවා බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ. නුඹලා ඉක්මනට යන්න කීවා. ඒ උත්තමයන් වහන්සේගේ ශ්‍රී ශරීරය අරගෙන ඇවිල්ලා ආදාහනය කරලා ඒ මහරහත් ධාතුන් වහන්සේලා තැම්පත් කළ චෛත්‍ය ඉදි කරවන්න කිව දෙව්මිනිස් ලෝකයාට වන්දනා කළ පින් කරගන්න පුළුවන් කියල්. බුදුරජාණන් වහන්සේමයි භික්‍ෂූන් වහන්සේලා යොමු කරේ උන්වහන්සේගේ ශ්‍රීදේහි අරගෙන ඇවිල්ලා ආදාහනය කළ ධාතුන් වහන්සේලා තැම්පත් කළ චෛත්‍යයක් ඉදි කරන්න. දෙව්මිනිස් ලෝකයාට වන්දනා කළ පින් කරගන්න පුළුවන් කියල. පිංහතුනේ බුද්ධ ශාසනය තුළ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි. පිරිනිවන් පාපු බොහෝ මහරහතන් වහන්සේලාගේ ශ්‍රී දේහයන් ආදාහනෙන් පසුව ඒ ලැබෙන උතුම් ධාතුන් වහන්සේලා තැම්පත් කරලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේම චෛත්‍යයේදි වෙලා තියෙන. ඒ අතර ඔබ දන්නවා අපි බක්කුල මහරහතන් වහන්සේගේ පැත්තෙන් හිතමු. බක්කුල මහරහතන් වහන්සේ අයිති වෙන්නේ 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලාට.
අගසව් දෙනම තමයි අසංකේයකුත් කල්ප ලක්ෂයක් අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ කාලේ දම්ම පාරමී පුරාගෙනාව අග්‍රශ්‍රාවක තනතුරක් වෙනුවේ. හැබැයි පිංහතුනේ 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා කල්ප ලක්ෂයක් තමයි පෙරුම් පුරන්. හැබැයි බක්කුල මහරහතන් වහන්සේ විශේෂයි. ඒ විශේෂයේ තමයි උන්වහන්සේ කල්ප ලක්ෂයක් නිරෝගී සම්පත්තිය ඇති භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය වෙනුවෙන් පෙරුම් පුරන්න පටන් ගත්තත් උන්වහන්සේ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ කාලේ ප්‍රාර්ථනයක් කරනවා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට ප්‍රතිකාර කරලා උදරාබාධයක් හැදිච්ච වෙලාවේ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට බෙහෙත් කර. එදා බෙහෙත් කරලා ප්‍රාර්ථනයක් කරා ලෝතුරා බුදු කෙනෙකුට අද මම බොහෝම කරුණා මෛත්‍රියෙන් ප්‍රතිකාර කරලා බුදු කෙනෙකුගේ උදරාබාධයක් සුවපත් කර. මේ පිනෙම් මට සසර වසනාතුරු කුඩා වූද මහත් වූද රෝගයක් කියන වචනයක්වත් මට අහන්න නොලැබේවා. එල දෙනෙකුගේ කිරිබින්දුවක් දෝන තරං වෙලාවක්වත් මට කයට අසනීපයක් ඇති නොවේවා. නිරෝගි සම්පත්තියම ලැබේවා කියන ප්‍රාර්ථනය සිදු කර. එතකොට තමන්ට නිරෝගි සම්පත්තිය ලැබේවා සසර වසනාතුරු මේ සංසාර ඉපදීපද යන හැම ආත්මයකදිම තමන්ට නිරෝගි සම්පත්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ කාලීන. ඒ කියන්නේ ඒකා සංකේය කල්ප ලක්ෂයකට පෙරයි. පිංහතුනේ ඒකා සංකේය කල්ප ලක්ෂයකට පෙර එදා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ උදරාබාධයේ සුවපත් කරපු ඒ මහා පින්වන්ත කෙනා. ඒ වෙනකොට වෛද්‍ය වෘතිය ඒ කාලෙ වෛද්‍ය වෘතිය කියලා කියන්නේ මේ ගස්වල මේ කොළ පොතු ඊළඟට නොයෙක් මුල් වර්ග කැඳවර්ග බෙහෙත් ඖෂධ මේවා තමයි. අද මේ තියෙන වෛද්‍ය විද්‍යාවක් නෙමෙයි ඒ කාලේ තිබුණේ. එතකොට ඒ කාලේ ඍෂිවරයන් වහන්සේලා මේ තාපසයන් වහන්සේලා ඒ බෙහෙත් කරපු ඖෂධීය කොළ වර්ග ගෙඩි වර්ග මේවා හොයාගෙන ඇවිල්ලා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ උදරාබාධයේ සුවපත් කරන්න බොහෝ ශ්‍රද්ධාවෙන් ප්‍රතිකාර කරනවා. එහෙම ප්‍රතිකාර කරලා තමයි මේ ප්‍රාර්ථනාව කරන්න. මට උපනූපන් භවයන්හි කිරිදෝන තරං වෙලාවක්කත් සුළු කාලෙකටවත් පුංචි වෙලාවකටවත් ශරීරයේ අසනීපයක් නං ඇති නොවේවා කියල ප්‍රාර්ථනාවක් කර. අන්නේ ප්‍රාර්ථනාව තුළ අසංකේයකුත් කල්ප ලක්ෂයක්ම රෝග පීඩාවලින් පීඩාවට පත්වෙලා නෑ කිය. දැන් හිතන් අපි බක්කුල මහරහතන් වහන්සේගේ වැඩිපුරම මේ රහත්වෙච්ච ජීවිතය තුළ නිරෝගි සම්පත්තිය ගැන තමයි අපි අහලතිය. බක්කුල කියලා මෙහෙම මහරහතන් වහන්සේ නමක් හිටිය අවුරුදු 80ෙන් පැවිදි වුණා. පැවිදි ජීවිතෙත් අවුරුදු 80ක කාලයක් උන්වහන්සේ ගත කර අවුරුදු 160ක් වැඩ ඉඳලා තියෙනවා. නිරෝගි සම්පත්තියෙන් යුක්තයි. කිසිම අසනීපයක් හැදිලනේ. උන්වහන්සේගේ අවසාන ජීවිතයේ නිරෝගි සම්පත්තිය ගැන අපි හිතන් අපි දන්නේ අපි කතාවෙන්. හැබැයි පිංහතුනේ බක්කුල මහරහතන් වහන්සේ අසංකේයකුත් කල්ප ලක්ෂයක් මේ සංසාර ගමනේ උපෝපං ආත්ම භාවවල නිරෝගී සම්පත්තිය ඇතුවම ඉපදීපදියාව කිය. ඒකට හේතුව අසංකේයකුත් කල්ප ලක්ෂයකට පෙර අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ උදරාබාධයක් සුවපත් කරන්න ඒ ප්‍රතිකාර කරලා බොහෝම සද්ධාවෙන් ගෞරවෙන් පුද්දුම කැපවීමෙන් ඒ කටයුතු කරලා කරපු ප්‍රාර්ථනය. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බලනවා මේ කෙනාගේ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවද. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා විතරක් නෙමේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යමෙක් මට බෙහෙත් හේත්වලින් ප්‍රතිකාර කරාද මාගේ රෝගයේ සුවපත් කිරීම පිණිස කැපවෙලා කටයුතු කරාද. ඔහු මේ කල්ප ලක්ෂයක් මුළුල්ලේ දෙව්ලොව සිත්තලවාගෙන දෙව්ලොවින් දෙව්ලොවට බොහෝ සැප සම්පත් විදිනවා. ඒ විතරක් නෙමෙයි මනුස්ස ලෝකයේ දහස්වාරයක් සක්විති රජ වෙලා උපදිනවා. ඒ විතරක් නෙමෙයි 50 වාරයක් සිව් මහා දිවයිනට ඇසුරු කරගෙන මේ පෘථිවියේත් අධිපති භාවයේ දරමින් කටයුතු කරලා ඒ වගේම අනෝම නමින් සක්විති රජ වෙලා ඉපදිලා දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියෝ වෙලා බොහෝ ආත්ම භාවවල සක්‍ර පදවිය ලබල
මේ විදිහට ඒකා සංකයේ කල්පලක්ෂයක්ම දෙව්ලොව බඹලව මනුලව ඉපදුනා සක්විති රජ වෙලා එවැනි සිතු තනතුරු ලබමින් ඇවිල්ල තමයි අනාගතයේ ඒකා සංකයේ කල්පලක්ෂයක් ගිය තැන ගෞතම නමින් බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයේ බක්කුල නමින් නිරෝගී සම්පත්තිය ඇති භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබනවා කියලා ඒකා සංකයේ කල්පලක්ෂයකට පෙර අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ තමයි බුදුවැසිම් බලලා එදා මේ මහා පින්වන්ත කෙනාගේ අනාගතය ගැන දේශනා කරා. එතකොට මේ විදිහට සසර පින්කරගෙන ඇවිල්ල තමන් අගතනතුර වෙනුවෙන් ප්‍රාර්ථනය කරන්නේ කල්ප ලක්ෂයකට පෙර පියවමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලෙ. එතනදිත් පියවමතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය කාලෙත් බොහෝ ගිලනුන්ට ඇප උපස්ථාන කරමින් ගිලං උපස්ථානය යෙදමින් කටයුතු කරපු ඒ මහා පින්වන්ත කෙනා දවසක් දම්සභා මණ්ඩපේ පියවමතුරා බුදුරජාණන් වහන්සේ දහම් දෙසන තැන වාඩි වෙලා බොහෝම සද්ධාවෙන් බණහන්. එදා පියවමතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාසනයේ අල්පාබාධ ඇති භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය එක භික්‍ෂුවකට පිරිනමන. මේක දැකලා හිතට සතුටක් ඇති වෙලා තමන්ට හිතුන අනේ මටත් අනාගත බුද්ධ ශාසනයක මේ වගේ කිසිම රෝග පීඩාවක් නැති මේ අල්පාබාධ ඇති භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය මටත් ලබන්න තියෙනවන. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ආරාධනයක් කරා ස්වාමීනී මගේ හිතේ පැතුමත් තියෙනවා. බුද්ධ ප්‍රමුඛ සංඝයා මගේ නිවසට දින 7ක් දානයට වඩින සේක්වා කියලා දින 7ක් පුරාම නිවසේ දන්දීලා ප්‍රාර්ථනය කරා මටත් අනාගත බුද්ධ ශාසනයක අල්පාබාධ ඇති භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානීම ලැබේවා කිය. එතකොට කල්ප ලක්ෂයකට පෙරයි නිරෝගී සම්පත් ඇති භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ප්‍රාර්ථනා කරමින් කල්ප ලක්ෂයක්ම ඒ පාරමී පුරාගෙනාව. හැබැයි ඒකා සංකයේ කල්ප ලක්ෂයකට පෙරයි අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ උදරාබාධයක් සුවපත් කරන්න ප්‍රතිකාර කරලා ප්‍රාර්ථනාවක් කරේ මට උපනුපන් හැම ආත්මයකදිම. කිරිදෝන තරං වෙලාවක්කත් සුළු අසනීපයක් නං කිසිම කායික මානසික රෝගයක් නම් මට නොවැලදේවා කියන ප්‍රාර්ථනාව කරේ. එතකොට සසර ඉපදිච්ච හැම ආත්මයකම දීර්ඝායු සම්පත්තිය ලැබිලා තියෙන. දැන් බලමු බක්කුල මහරහතන් වහන්සේගේ ඒ ජීවිතේ. බක්කුල මහරහතන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ අවුරුදු 80 තමයි පැවිදිවේ. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 එනකොට සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පාල. උන්වහන්සේ වැඩහිටියම අවුරුදු 80යි. අවුරුදු 80 වෙද්දි අපේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය බොහොම වයෝවෘද්ධ භාවයට පත් වෙලා. ආනන්ද හාමුදුරන්ට දේශනා කරන ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරයේ හරියට ජග්ගර සකටන් කියන දිරාපු කරත්තයක් වගේ. දිරාපු කරත්තයක් බොහොම අමාරුවෙන් පිළිසකර කරලා පාරි අරගෙන යන්නේ යම්සේද. ඒ විදිහටයි කියනෝ දැන් තථාගතයන් වහන්සේගේ මේ ශරීරය පරිහරණය කරත්. එහෙනම් අපිට පේනවා ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 වේගෙන එනකොට උන්වහන්සේගේ ශරීරයේ වයෝවෘද්ධ ස්වභාවයක් ඇති වුණා. ඒ වගේමයි අපේ බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණා. උන්වහන්සේ බේලුව ගමේ වස් සමාදන් වෙලා වැඩ ඉන්නකොට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙන. ඊළඟට මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වඩින ගමනේ උන්වහන්සේට ලෝහිත පක්ඛන්දිකා රෝගය කියලා ධර්මයේ හඳුන්වන්නේ ලේත් සමග බඩේලියන්න පටන්ගත්තා කියනවා. ආනන්ද කලන්තේ පිපාසයි ඉක්මනට සංගල සිවුරේලල ආසනයක් පනවන් මහා පරිනිබ්බාන සූත්‍ර මේ වගේ සඳහන් වෙනවා බොහෝ තැන්වල. එහෙමනම් අපිට පේනවා අපේ ශාස්තෘන් වහන්සේත් වයසට ගියා ලෙඩ වුණා. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවට සංඝයා රැස් කරලා තමන් වහන්සේ හරියටම තව මාස 3කින් පිරිනිවන් පානවා කියලා සංඝයාට දැනුම් දෙන්නේ පරිපක්කෝ වයෝ මයිහං කිය. මහණෙනි දැන් තථාගතයන් වහන්සේ බොහෝම වයසක කෙනෙක්. පරිත්තම් මම ජීවිතක්. ජීවත් වෙන්න තියෙන තව ඉතාම ස්වල්ප කාලයයි. පහයවෝ ගමිස්සාමි නුඹල සියලු දෙනා අතහැරලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන.
කතම් මේ සරණ මත්තන මං මගේ පිහිට හදාගත්තා. එතකොට බලන්න මේ ගාථාවල අපිට පේනවා බුදුරජාණන් වහන්සේ බුදුමුවින්ම දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ දැන් බොහොම වයසට ගිය කෙනෙක්. ජීවත් වෙන්න තියෙන තව ඉතාම ස්වල්ප කාලයක්. උන්වහන්සේ අවුරුදු 29ක් ගිහි ජීවිතේ ගත කරලා මහා අභිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියාවන් කරලා අවුරුදු 35දී තමයි එදා ඇසතු බෝධීන් වහන්සේ සෙවනේ නැගෙනහිර දිශාවට මුහුණලා ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. අවුරුදු 45ක් පුරාවටම අවබෝධ කරගත් ධර්මය ගම්නියම් ගම් පුරා වැඩම කරමින් දේශනා කරා. අවුරුදු 80 වෙනකොට උන්වහන්සේ වෙසක් පුන් පොහෝ දවසේම ඉපදිලා වෙසක් පුන් පොහෝ දවසකදීම ලෝතර සම්බුද්ධත්වයට පත් වෙලා වෙසක් පුන් පොහෝ දවසේමයි අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්නේ. එතකොට බලන්න අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා අවුරුදු 80 දී පිරිනිවන් පෑවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම බක්කුල මහරහතන් වහන්සේ ගිහි ජීවිතේම ගත කරලා තිබුණ අවුරුදු 80ක්. පැවිදි වෙන්නේ අවුරුදු 80. පැවිදි ජීවිතයත් අවුරුදු 80ක්ම ගත කරා කියන. එතකොට බක්කුල මහරහතන් වහන්සේ පැවිදි වෙලා උන්වහන්සේ දින 7යි කියනවා කෙලෙස් සහිතව ආහාරයක් අරන් තියෙන්නේ. පැවිදි වෙලා 7 වෙනි දවසේ නිකලෙස් භාවයට පත් වෙනවා. බක්කුල මහරහතන් වහන්සේගේ බොහොම ලස්සන දේශනාවක් සඳහන් වෙනවා. අචේල කස්සප කියලා තමන්ගේ පැරණි යාළුවෙක් මිත්‍රයෙක් රජගහනුවර වේළුවනාරාමේදී මුණ ගැහෙනවා. ඔහුත් එක්ක ඇතිවෙච්ච සංවාදයක් දේශනාවක සඳහන් වෙනවා. එතනදි බක්කුල මහරහතන් වහන්සේ මේ අචේල කස්සප කියන පැරණි මිත්‍රයාට පැරණි යාළුවට තමන්ගේ සංසාර ගමනේ තමන්ගේ ජීවිතය තුළ පැවිදි ජීවිතය තුළ එතකොට බක්කුල හාමුදුරන්ට ඔහු මුණ ගැහෙන්නේ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 80කට ආසන්න කාලයක් පැවිදි ජීවිතය තුළ ගත කරලා ඉන්න ඇද්දි. මේකේ සඳහන් වෙනවා බක්කුල මහරහතන් වහන්සේ තුළ තිබිච්ච ආශ්චර්ය අද්භූත කාරණා කීපයක්. අපි එයින් කීපයක් කෙටියෙන් තේරුම් ගන්න උත්සාහයක් ගමු. බක්කුල මහරහතන් වහන්සේ අචේල කස්සපට දේශනා කරනවා බක්කුල හාමුදුරන්ට කවදාවත් පැවිදි ජීවිතයේ තුළ කාම සංඥාවක් කාම හැඟීමක් ඇති වෙලා නෑ කියනවා. කිසිම දවසක ව්‍යාපාද සංඥාවක් තරහ හැඟීමක් හිතට ඇතිවුන් නෑ කිය. කිසි දවසක විහිංසා සංඥාවක් විහිංසා කෙනෙකුට හිංසාවක් කරන්න හිංසා සිතුවිල්ලක්කත් කවදාවත් තමන්ගේ හිතට ඇති වෙලා නෑ. බලන්න මහා පින්වන්ත මොනතරම් පින්වන්ත උත්තමයන් වහන්සේලාද කියලා. ඒ විතරක් නෙමේ කාම විතර්කයක් හිතට පහළ වුන්නේ නෑ කියනවා. ව්‍යාපාද විතර්කයක් විහිංසා විතර්කයක් හිංසා විතර්කයක් ඊළඟට බක්කුල හාමුදුරුවෝ කවදාවත් උන්වහන්සේ ආයුධයකින් කතුරකින් හෝ යම් ආයුධයකින් සිවුරක් කපලා නෑ කියන. කියන්නේ මේ වගේ කරුණු කීපයකුත් තියෙනවා. කවදාවත් ගෘහපති චීවරයක් දරාගෙන ඉඳලා නෑ කියනවා. ඊළඟට ඉඳි කටුවකින් සිවුරක් මහලා නෑ කියනවා. පඳු පෝලා නෑ කියනවා. කටින සිවුරු මහලා නෑ කියනවා. ඒකට හේතුව උන්වහන්සේට ඔබ දන්නවා බක්කුල හාමුදුරුවන්ට කොසඹෑ නුවරත් ඒ වගේ බරණැස් නුවරත් බක්කුල කියන්නේ කුල දෙකකින් පෝෂණය වුණා. බක්කුල හාමුදුරුව ගැන අපි ජීවිත කතාව ධර්ම දේශනාවලදී කියලා තියෙනවා. එතකොට ඒ කුල දෙකකින්ම පෝෂණය වෙච්ච නිසා බක්කුල හාමුදුරුවන්ට සති දෙකෙන් දෙකට ඊටාම වටිනා සිවුරු උන්වහන්සේට ලැබෙන්න සැලැස්සුවා. ඒ පවුල්වලින් සිවුරු සැරෙන් සැරේ උන්වහන්සේට පූජා කරන අර පැරණි සිවුරු අරගෙන ගිහිලා ඒ අය අනිත් අයට දන් දෙනවා පූජා කරන. ඒ නිසා බක්කුල හාමුදුරුවන්ට සිවුරක් ඉරිලා මහගන්න සිවුරක් පඳු පොවා ගන්න ඕන එවැනි උවමනාවක් කවමදාවත් පැවිදි ජීවිතය තුළ ඇති වෙලා නෑ කිය. ඒ වගේමයි කවදාවත් තමන්ගේ අනිත් හිතවත් භික්ෂූන් වහන්සේලා තමන්ගේ සිවුරු මහගන්න කටයුතුවලට යොදාගෙන නෑ කියන. කිසිම ආරාධනාවක් පිළි අරගෙනත් නෑ කියන. බක්කුල හාමුදුරුවෝ අනිත් අයට මොකද ඒකට සුදුසු භික්ෂූන් වහන්සේලා ඒ සඳහා යොදෝනවා මිසක් උන්වහන්සේ ආරාධනා පිළි අරගෙන නෑ කියන. උන්වහන්සේගේ හිතටවත් මට මේ විදිහේ ආරාධනයක් කරනවනම් කොච්චර හොඳත්ද කියලා එහෙම සිතුවිල්ලක්කත් කවදාවත් කෙනෙක්ගේ නිවසකට වඩින්න හරි අනේ මට ආරාධනා කරනවනම් හොඳයි කියලා සිතුවිල්ලක්කත් මුළු ජීවිතේ උන්වහන්සේට දැනිලා නෑ කියලා.
ඒ විතරක් නෙමේ උන්වහන්සේ ගමක් තුළ වස් සමාදන් වෙලා ඉඳලා නෑ කියන. මහා වනාන්තරයේම තමයි බක්කුල මහරහතන් වහන්සේ බොහෝ කාලයක් උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. ඒකට හේතුව උන්වහන්සේ බොහෝම වනාන්තරයේ ඇසුරු කරගෙන මහා වනාන්තරවල ගත කරද්දී උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන දූතාංග ධර්මයන්ගෙන් කීපයක් ආරක්ෂා කරමින් වැඩ ඉඳලා තියෙන. ඊළඟට බක්කුල හාමුදුරුවෝ සඳහන් කරනවා කවදාවත් රූපයක නිමිත්තක් අරගෙන ස්ත්‍රියක් දිහා බලලා නැහැ. කෙලෙස් සහිත නිමිත්තකි ස්ත්‍රියක් දිහා කවදාවත් ජීවිතේ බලලා නැහැ කියන. ඒ වගේමයි ඒ ස්ත්‍රියකට යටත් පිරිසෙන් පද 4ක ගාථාවකින්වත් ධර්ම දේශනාවක් කරලා නැහැ කියන. ස්ත්‍රියකට බණ ටිකක් කියන්න ඕන කියලා හිතකින් එහෙම පද 4ක ගාථාවකින්වත් දහම් දෙසලා නැහැ කියන. භික්ෂුණී ආරාමයකට ගිහිල්ලා නැහැ කියන. ඊළඟට භික්ෂුණීන්ලට දහම් දෙසලා නැහැ. මොකද ඊට සුදුසු අයව යොමු කරලා තියෙනවා. උන්වහන්සේ දහම් දෙසන්න ගිහිල්ලා නැහැ කියන. එතකොට මේ වගේ විස්තර ගොඩාක් බක්කුල මහරහතන් වහන්සේ ළඟ තිබිච්ච ආශ්චර්ය කාරණා රැසක් සඳහන් වෙනවා. මේ අතර වැදගත්ම කාරණා කීපේ උන්වහන්සේගේ තිබිච්ච මේ අල්පාබාධ ඇති බව පිළිබඳ සඳහන් වෙනවා. බක්කුල හාමුදුරුවෝ කවදාවත් ගිනිහල් ගයක් ඇතුළට ගිහිල්ලා ස්නානය කරලා නැහැ කියනවා අවුරුදු 80ටම. ගිනිහල්ගේ කියලා කියන්නේ ගිලන් වෙච්ච භික්ෂූන් වහන්සේලාට උණුදිය ස්නානය කරන්න සකස් කරලා තිබිලා තියෙනවා. එතකොට එවැනි ගිනිහල් ගෙවල් ගැන විනය සඳහන් වෙනවා ආරාමවල තිබිච්ච විස්තර. උන්වහන්සේ කවදාවත් එවැනි ගිනිහල්ගයක් ඇතුළටවත් ගිහිල්ලා නැහැ. සාමණේරයෙක් ලවා කවදාවත් උපස්ථානයක් කරවගෙන නැහැ කියනවා. දැන් කෙනෙකුට නම් මගේ කොන්ද ටිකක් රිදෙනවා, එක්ක තෙල් ටිකක් ගන්න, මගේ ඔළුවට ටිකක් තෙල් ටිකක් දාන්න, කකුල් රිදෙනවා. සාමණේර පොඩි ස්වාමීන් වහන්සේලා ලවා උපස්ථාන කරව ගන්නවා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා. හැබැයි බක්කුල මහරහතන් වහන්සේ කවමදාවත් උන්වහන්සේගේ පැවිදි ජීවිතය අවුරුදු 80ටම කවදාවත් සාමණේර කෙනෙක් ලවා උපස්ථානයක් කරවල නෑ කියන. කරගෙනත් නෑ. උන්වහන්සේට එවැනි අවශ්‍යතාවයක් ඇති වෙලත් නෑ. ඒ වගේමයි කොයිම වෙලාවකවත් උන්වහන්සේට අර එදා කරපු ප්‍රාර්ථනය මත එළදෙනෙකුගේ කිරිබින්දුවක් දෝන තරං වෙලාවක්කත් ආබාධයක් කියලා උන්වහන්සේගේ ශරීරයට දැනිලා නෑ කියන. කවම දාවත් දැන් සාමහරුන්ට කොච්චර දැනෙනවද මගේ ඔළුව ටිකක් රිදෙනවා කියයි, කකුල රිදෙනවා කියයි, මගේ දනිස් පැත්ත රිදෙනවා කියයි, මට චුට්ටක් අමාරුයි කියයි, අද නම් අමාරුයි කිය. හැබැයි උන්වහන්සේට මුළු ජීවිතේම අවුරුදු 160ක් වැඩ හිටියා. උන්වහන්සේගේ පැවිදි ජීවිතය අවුරුදු 80. ඊළඟට සඳහන් කරනවා අරලු කෑල්ලක තරංවත්, අරලු ගෙඩියක් නෙමෙයි එයින් පුංචි කැබැල්ලක තරංවත් පොඩි බෙහෙතක්වත් ජීවිත කාලෙටම පරිහරණය කරලා නැහැ. කවදාවත් එක බෙහෙතක්වත් තරන්නේ නැහැ කියන අරලු ගෙඩියක්වත් අවුරුදු 80ටම. ඒ විතරක් නෙමෙයි හේතු වෙන ඉරියව්වෙන් කොහෙටවත් හේතු වෙලා වැඩ ඉඳලා නැහැ කියනවා. දැන් හිතන්න සාමාන්‍යයෙන් කෙනෙක් වාඩි වුණත් අද බණ අහන්න වාඩි වුණත් හේතුවක් නැත්නම් බොහෝ දෙනෙකුට ඉන්න අමාරුයි. කොහේ හරි බිත්තියක අයිනක් හේතුවක්මනේ හොයාගන්නේ බණක් අහන්න ගියා. ඇයි කොන්ද රිදෙනවා ඉන්න බෑ ඒක ඉරියව්ව. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 80ටම කිසිම තැනක හේතු වෙලා වාඩි වෙලා නැහැ කියන. උන්වහන්සේ නිදාගන්න ඉරියව්වෙන් ඉඳලම නැහැ කියන. බලන්න කොච්චර පුදුමද කියලා. අවුරුදු 80ටම නිදාගන්න ඉරියව්වෙන් ඉඳලා නැහැ. උන්වහන්සේගේ ජීවිතේ ඉරියව් 3යි කියනවා පැවිදි ජීවිතේ පුරාම පරිහරණය කරේ. හිටගෙන ඉන්න ඉරියව්ව, වාඩි වෙලා කය ඍජුව තියාගෙන භාවනා කරන ඉරියව්ව, සක්මන් කරන ඉරියව්ව කියන ඉරියව් 3 විතරයි කියන උන්වහන්සේ ගත කරේ. එතකොට මේ විදිහට ගත කරලා බක්කුල මහරහතන් වහන්සේම දේශනා කරනවා රචේල කස්සපට, අචේල කස්සප මම කෙලෙස් සහිතව මිනිස්සුන්ගේ දානේ වැළඳුවේ දින 7යි කියන. ඒ කියන්නේ පැවිදි වෙලා දින 7න් සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත් වෙනවා. මේ බක්කුල මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන බොහොම ලස්සන විස්තරයක් සඳහන් වෙනවා. දැන් උන්වහන්සේ කාගෙන්වත් උදව් උපකාර ඉල්ලගෙනත් නැහැනේ. සාමණේර කෙනෙක්ගෙන්වත් පොඩි කෙනෙක්ගෙන්වත් එක්ක මගේ ඔළුව රිදෙනවා, කකුල් රිදෙනවා, තෙල් ටිකක් ගන්න මට අමාරුයි කාටවත් කියලා උන්වහන්සේගේ වැඩක් කරගෙනත් නැහැ. ඒ නිසා බක්කුල මහරහතන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ කල්පනා කරනවා මම පිරිනිවන් පෑවට පස්සේ මගේ ශරීරයේ පවා කාටවත් හිංසාවක්, සංඝයාට කරදරයක් නොවේවා.
මම වැඩ සිටින කාලේ අනෙක් භික්ෂූන් වහන්සේලාට කරදරයක් නොවුනාසේම මගේ පිරිනිවන් පෑමෙන් පසුවද භික්ෂු සංඝයාට මගේ ශරීරයවත් කරදරයක් නොවේවා කියලා අධිෂ්ඨානයක් කරගෙන උන්වහන්සේ අහසට පැන නැගලා තේජෝ කසිනට සමවැදිලා අහසෙම පිරිනිවන් පාන. අහසේ පිරිනිවන් පානකොට බක්කුල මහරහතන් වහන්සේගේ ශරීරයෙන්ම ගිනිජාලාවක් මතුවෙලා අහසෙම දැවිලා අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි උන්නෑ කියනවා. හැබැයි සමන් කැකුළු පාට ධාතුන් වහන්සේලා පහලට වැටුණ කියනවා. එතකොට ශරීරයේ සම්මස් නහර සියල්ල දැවිලා බක්කුල මහරහතන් වහන්සේගේ සමන් කැකුළු පාට උතුම් මහරහත් ධාතුන් වහන්සේලා පහලට වැටුණ කියනවා. බොහෝ පිරිස සාධකාර දිදියේ උතුම් ධාතුන් වහන්සේලා අරගෙන ගිහිල්ල තැන්පත් කරලා නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් එදා ඉදං මිනිසුන් වැදුම් පිදුම් කරා කියල සඳහන් වෙන. එතකොට අපිට පේනවා මේ විදිහට උතුම් මහරහතන් වහන්සේලා වෙනුවෙන් එදා ඉදම් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේ ඉදම්ම චෛත්‍ය ඉදි වෙලා තියෙනවා. තින් ඒ නිසා අදටත් මේ ගෞතම බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ නාමෙන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ නාමෙන් 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා ඒ වගේම මේ ශාසනය තුළ වැඩ සිටිය ඒ නිකෙලෙස් මහා උත්තම මහරහතන් වහන්සේලාගේ නාමෙන් උතුම් චෛත්‍ය ඉදි කරමින් අපටත් අපේ ජීවිතය තුළ මහා පින්දහම් කරමින් පින් රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. තිය නිසා ඔබ හැම දෙනාටමත් මේ බුද්ධ ශාසනය තුළ ඔබටත් ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශාරීරික පාරිභෝගික උද්දේශික කියන ඒ ත්‍රිවිධ චෛත්‍ය රාජාණන් වහන්සේලා විශේෂයෙන්ම අද අපි ගත්තොත් අපි බොහෝම වාසනාවන්තයි. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ අටකින් යුක්ත ශ්‍රී ශරීරයේ වැඩහිටිය ධාතුන් වහන්සේලාගේ විශාලම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් අද මේ ලංකා භූමියේ වැඩ සිටින. ඒ නිසා මහරහතන් වහන්සේලාගේ බොහෝ ධාතුන් වහන්සේලා මේ භූමියේ වැඩ සිටිනවා. තින් ඒ නිසා ඔබ හැම දෙනාටමත් ඒ උතුම් චෛත්‍ය රාජාණන් වහන්සේලා සද්ධාවෙන් ගෞරවෙන් ඒ ධාතුන් වහන්සේලා ගැන අවබෝධයෙන් වන්දනා කරලා අප්‍රමාණ පින්දහම් රැස් කරගෙන උතුම් නිවන කරාම ජීවිතයේ පිනම බලවත් කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. පිංහතුනේ අද ධර්මශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින සියලු දෙවියෝ සාධකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍යස්ස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.